ක්‍රිස්තුන් වහන්සේ තුළ මා ප්‍රියාදර සහෝදරය සහෝදරිය. අද නොවැම්බර් මාසේ 16 වෙනිදා. අද අප ඇතුළු වෙන්නේ සාමාන්‍ය සමයේ 33 වන ඉරුදිනට නියමිත දේව වන්දනා පිළිවෙතට. අද දින සුදෝ සුවිශේෂ ප්‍රකාශනය උපුටා ගන්නවා ශුද්ධවර ලෝක්තුමාගේ සුවිශේෂයේ 21 වන පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ සිට 19 වෙනි වගන්තිය දක්වා කොටසින්. අද දින සුභාරංචියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලමේ තිබිච්ච තේජාන්විත දේව මාලිගාව දිහා බලලා මෙන්න මේ විදිහට කියනවා. ඔබට පෙනෙන මේ දෙය ගලක් පිට ගලක් ඉතිරි නොවනසේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේය. මේ ජේසු කියපු දේ ජනතාව කම්පණයට පත් කරපු ප්‍රකාශනයක්. ඇයි එහෙම වුනේ? මෙච්චර සවිශක්තිමත් විදියට හදපු, එහෙම නැත්නම් මෙච්චර ලස්සනට හදපු, එහෙම නැත්නම් මේ තේජාන්විත විදියට තිබිච්ච ගොඩනැගිල්ල විනාශ වෙන්නේ කොහොමද? ඒ ජේසුස් වහන්සේ ඔවුන්ට උගන්වමින් හිටපු දේ කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක් වුණත් ජේසු උගන්වමින් හිටියේ කිසිදු භෞමික දෙයකට සදහටම පවතින්නට බැහැ කියන එක. එහෙනම් මොනවාද සදාකාලිකව පවතින දේ? ජේසු ඒ දේ ගැනත් කතා කරනවා. ඒ තමයි දෙවියන් වහන්සේ තුල මුල් බැහැගත්තු ඇදහිල්ල. එවිට අපගේ ස්වාමින් වහන්සේ යොද්ද, භූමිකම්පා, සාගත, පීඩා සහ පාවාදීම් ගැනත් කතා කරනවා. මේ වචන ජේසු අපිට කියන්නේ අපිව බය කරන්න නෙවෙයි. ඊට වඩා අපිව උන්වහන්සේ සූදානම් කිරීමක් හැටියට තමයි මේ වචන අපිට කියන්නේ. ක්‍රිස්තියානි ශ්‍රාවකත්වය කියන්නේ සැනසීමේ ජොලියේ ඉන්න පුළුවන් පොරොන්දුවක් නෙවෙයි. ඒක අපිට ධෛර්යමත් කරවීම සඳහා අපිට කරනු ලබන කැඳවීමක්. අවසාන කාලයේ පැමිණෙන්න ඉස්සර වෙලා සෑම ඇදහිලිවන්තයෙක්ම අභියෝගවලට මුහුණ දෙනවා. අපගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් කරන අවස්ථා බව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට මතක් කරලා දෙනවා. නමුත් උන්වහන්සේගේ පොරොන්දුවට අපි හොඳින්ම සවන් දුන්නොත් බිය නොවෙන්න, ඔබේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූද නිෂ්ප්‍රභා කළ නොහැකි වූද වාග් චතුරතාවයක් මම ඔබට ප්‍රඥාවක් සමගම දෙන්නෙමි කියලා ජේසු පොරොන්දු වෙනවා. දුක් වේදනා හමුවේ පවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට සහතික කරන්නේ උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඒ වගේම උන්වහන්සේ ඒ අවස්ථාවේදී අපිව ශක්තිමත් කරනවා කියලා. අපිට මඟ පෙන්වීමක් දෙනවා කියලා. ඒ වගේම අපින් බොහෝ දෙනෙකුට කඩුවට හෝ සිරගෙවල් වල පීඩාවට මුහුණ දෙන්න වෙන එකක් නැහැ. නමුත් අසනීප, වරදවා වටහා ගැනීම, තනිකම, අහිමිවීම තුළින් අපි දුක කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන තියෙනවා. නැත්තම් අපි ඒක අත්දැකලා තියෙනවා. අපි ඒක වඩා හොඳින් දන්නවා. ඒ මොහොතේදී ක්‍රිස්තුන් වහන්සේ අපිට උන්වහන්සේ තුල ස්ථීරව ඉන්න ආරාධනා කරනවා. දුක් විඳින මොහොතේ අපි උන්වහන්සේ තුල ස්ථීරව ඉන්න අපිට උන්වහන්සේ ආරාධනා කරනවා. ඒ වගේම ස්ථීරව ඉන්න අපිට උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. ස්ථීරව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නෝය. මේකෙදි මේ විඳ දරා ගැනීම කියලා අදහස් කරන්නේ අනෙක් හැමදේම කඩා වැටෙනවා කියලා අපිට දැනෙන කොටත් අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන එක. නැත්නම් දෙවියන් වහන්සේ දිහා බලාගෙන ඉන්න එක. ලෝකේ අඳුරු වෙනකොටත් බලාපොරොත්තුව තදින් මල්ලාගෙන ඉන්න එක. ඒකේ තීරුම තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය මේ හැම ව්‍යසනයකටම වඩා ශක්තිමත් කියලා. ඒ වගේම උන්වහන්සේගේ රාජ්‍යය කිසිදාකත් විනාශ කරන්නට බැහැ කියලා උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා. උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ මේ දේ විශ්වාස කරන්න. ඉතින් අපේ ඇදහිල්ලේ ගමනේ අපි ඉස්සරහට යනකොට අපිට පැමිණෙන පරීක්ෂාවල් වලට අපි බිය වෙන්නට ඕනේ නැහැ. මේ ලෝකේ අපි ගොඩනගන දේවමාලිගාවලින් ඔබට ගිහිල්ලා, ඒ වගේම එහාට ගිහිල්ලා අපේ ගැලවීම වෙන ක්‍රිස්තුන් වහන්සේ විතරක්, ක්‍රිස්තුන් වහන්සේ මත පමණක් අපේ ජීවිත ගොඩනගා ගනිමු. සෑම දුෂ්කරතාවයක්ම දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සාක්ෂියක් වෙන බව දැනගෙන අපි පළමු ශ්‍රාවකයෝ, පළමුනි ක්‍රිස්තියානි සංඝයා අය වගේ සීරව ජීවත් වෙමු. ජේසු පිහිටයි.